කලින් පාඩමේ අපි කතා කරේ P අකුර ඊට පස්සේ තියෙන්නේ ඉංග්‍රීසි හොඩියේ Q අකුර. නමුත් Q අකුරෙන් එන සිංහල අකුරු වචන නැති නිසා Q අකුර ගැන කතා කරන්නේ නැහැ. ඒක ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී උගන්වද්දී ඒ ගැන කියලා දෙන්නම්. හැබැයි සිංහල නමක් අකුරක් ලියවෙන්නේ නැහැ Q අකුරෙන්. ඒකයි Q අකුර අත්හැරලා කරන්නේ. ඊළඟට තියෙන්නේ R අකුර. R A ra re R E re R double E re R I re R O ro R double O ru R U ru සමහරු මෙන්න මේකත් පටල ගන්න දැන් තියෙනවා. සිංහල අකුරු ලියද්දි රෑ ලියද්දි මෙහෙම උඩින් ලියන්නේ. එතකොට R A එන්නේ රෑ ලියන්න. රු ලියද්දි මෙන්න මේ රා යන්නේ මෙන්න මේ රවුම කෙලින් එන්නේ. මේවත් පටල ගන්න ඉන්නවා. ඒවා පැහැදිලිව බලා ගන්න අවශ්‍යයි ලියා ගන්න.